හරි ළමයි ඇති වෙලාව. හරි මේකේ අහලා තියෙන අන්තර්චතුස්ක පරාසය කියන එක. හරි මේක හොඳට බලන්න මේක කියන්න කලින් ওই චතුර්ථක කියන එකේ තේරුම චතුර්ථකයක් කියලා කියන්නේ හතරෙන් එකක් කියන එක. ලොකුවට මේවා ලොකු දේවල් කියලා හිතන්නකො නිකන් වචන ලොකුට තිබ්බට ඇති කෙහෙල් වලක් නැහැ මේ වගේ. හරි චතුර්ථකයක් කියලා කියන්නේ මේ දත්ත වලින් හතරෙන් එක කොටසක් කොතනින්ද කැඩෙන්නේ කියන එක. හරි ඒක එච්චර තේරුම් ගන්න යන්න එපා. මේකේ මේ අංක වර්ගයක් තියෙන මේවට දත්ත කියලා කියන්නේ. හරි මේකේ මේ එක එක පිළිවෙලක් නැතුව තමයි මේ දීලා තියෙන්නේ. එතකොට අපි මුලින්ම කරන්න ඕන ওই විදිහට අපි දත්ත ටිකක් දුන්නොත් ওই දත්ත ටික අපි කියන ආරෝහණ පිළිවෙලට ආරෝහණ අවරෝහණ කියලා දෙයක් කියලා ගන්න. මොකක්ද ආරෝහණ කියන්නේ? ආරෝහණ කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට, අවරෝහණ කියන්නේ ඒ ලොකු එකේ ඉඳන් පොඩි එකට. එහෙනම් ආරෝහණ පිළිවෙලට හදාගන්න ඒවා ගන්නවා. හරි. මෙතන තියෙන දත්ත වලින් මුලින්ම හම් වෙන එක 7. පොඩි එක 7නේ. හරි ඒකින්ද මට මෙතනින් ලියන්න පුළුවන් 7 කියලා ඔන්න පළවෙනි දත්තේ මම 7 කියලා ලියනවා. හරි ඊට පස්සේ 4 පස්සේ ආයෙ ලොකු එකෙක් මට හම් වෙන්නේ මෙතන 9 කියලා එකක් හම් වෙනවා. හරි ඒකත් මම ලියනවා 7 ඉන්නවා 9 ඉන්නවා. ඊගාවට හම් වෙන්නේ මට 10. එහෙනම් මෙන්න මම 10ක් ලිව්වා. හරි 10ට පස්සේ 11 නෑ 12 තියෙනවානේ. ඔන්න 12 තියෙනවා මෙතන. හරි මෙන්න මම 12ත් ලිව්වා. ඊගාට 13 තියෙනවා 13 හම් වෙන්නේ 14 තියෙනවානේ. 14 එකයි 14 නේ මෙතන තව එකක් තියෙනවා. 14 දෙකක් වෙනවා. 14 අපෝසරයක් 14 තියෙනවා. බලන්න 15 තියෙනවා කියලා තියෙනවානේ. මෙන්න 15 තියෙනවා මේ. මේ බලන්න මෙතන 15 තියෙනවා. ඔන්න 15 ලිව්වා. 16 නෑනේ. 16 තියෙනවද? 16 නෑ 17. 17 තියෙනවානේ. මේ 17 තියෙනවා. 17 තියෙනවා. ඊට පස්සේ 18 18 නෑ 19ත් නෑ 20 තියෙනවා නේ 20 21 23 නේ 20 21 23 විතරයි තියෙන්නේ. 20 21 23 හරි පළවෙනි කාරණේ ඔයගේ අපිට කරන්න තියෙන ඉස්සල්ලාම වැඩේ තමයි ওই විදිහට දුන්න ගමන් ඕක පිළිවෙලට හදාගන්න එක. හරි? කොහොම ගානක් දීපුවාම අපි කරන පළවෙනි වැඩේ තමයි පිළිවෙලට හදන එක. හරි ඔන්න පිළිවෙල හදුවා. මොකද්ද පිළිවෙල? පිළිවෙල පොඩි එකේ ඉඳන් ලොකු එකට හැදුවා. හරි. දැන් මේකේ දත්ත කීයක් තියෙනවද කියලා බලන්න. අංක කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. දත්ත තියෙන ළමයි ඔත්තේ සංඛ්‍යාව. ඇත්තටම මේ චතුර්ථක ගානක අපිට ඔත්තේ දත්ත ගානක් කියන එක එන වටිනවා. ඒ කියන්නේ එන වටින එක එන ලේසි. ගොඩක් වෙලාවට දෙන්නේ ඔත්තේ ගානක් තමයි. හරි. එතකොට මේකේ ළමයි මේ චතුර්ථක වල මම කියන චතුර්ථකයක් කියන්නේ හතරෙන් එක කොටසක් කියලා. හරි. හරියට නිකන් ඔයාලා ඉගෙන ගන්න නෑ අවුරුද්ද කාර්තු වලට බෙදනවා කියලා. එතකොට අවුරුද්ද ගත්තට පස්සේ අවුරුද්දේ මාස 12ක් තියෙනවා. කාර්තු වලින් ගත්තොත් 4ක් තියෙනවා. කාර්තුවක් කියලා කියන්නේ මාස 3කට. එතකොට පළවෙනි මාස 3 අතහැරුණාට පස්සේ මේ පළවෙනි මාස ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙනකොට පළවෙනි මාස 3. ඒ කියන්නේ මාර්තු වලින් කැඩෙන්නේ එක 4න් එක කොටසක්. හරි. ඊගාවට මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි නේද? හරි. ඔව්. එතකොට ඊගාවකින් කැඩෙන්නේ ඔන්න ජූනි වලින් කරනවා. ඊගාව 4න් 1. හතරෙන් එතකොට හතරෙන් පළවෙනි හතරෙන් එකයි ඊට පස්සේ තවත් හතරෙන් එකක් නේ. ඒතකොට හතරෙන් එකක් කියන්නේ හරියට මේ වගේ කැලේ දෙකක් කරනවා කියන්නේ එතන ඒ භාගෙන් කරන එක. ඉතර මේ බලන්න මේකෙන් අපි තේරුම් ගමු. ඕක කියන තපක්ලයින්. හරි. මම මේ දෙපැත්තේ ඉඳන් අත තියාන ආවොත් එහෙම මේ දෙපැත්තේ ඉඳන් අත තියාන ආවොත් එහෙම ඔයාලට මේකේ මැද හොයා ගන්න පුළුවන් නේ. හරි. එතකොට ළමයි මේ මම නිකන් මේක ඔයාලට පෙන්නන්නම්. මේ පැත්තෙන් මෙතන. හරි. මේ දෙන්න අත ඇරියා. මේ දෙන්න අත ඇරියා. ඊගාවට මේ දෙන්න මම අත ඇරියා. ඊට පස්සේ මුන් දෙන්නත් අත ඇරියා. ඊට පස්සේ මුන් දෙන්නත් අත ඇරියා. ඔයාලට පේනවා මේ මෙතන එකේ කවු වුණා මට. හරි. එතකොට මේ අහුනේ කවුද? මේ අහුනේ මේකේ මැද එකානේ. අන්න මේ මැද එකාට කියනවා අපි Q2 කියලා. Q2. ඔය Q කියලා කියන්නේ උතන් චතුර්ථක කියන්නේ. චතුර්ථක හඳුන්වනවා තමයි අපි Q වාච කියන්නේ Q2. හරි? හරි මෙන්න මේකට තමයි අපි කියන්නේ ඔය මැද අගේ මධ්‍යස්ථය කියලා. මධ්‍යන්නේ එහෙම නෙමෙයි. මධ්‍යන්නේ කියලා කියන්නේ ඔයාලගේ ඔය ඉස්කෝලේ තියෙන මේ අර ලකුණු දාන පොතේ තියෙන ඇවරේජ් කියලා හදන එකනේ අපි ඔය මධ්‍යන්නේ කියලා කියන්නේ. මේ තියෙන මධ්‍යස්ථය. මධ්‍යස්ථය කියන්නේ මැද අගේ කියන එක. හරි? එතකොට මේක මධ්‍යස්ථය. එහෙම නැත්නම් අපි මේකට තව නමක් කියනවා. මේකට කියනවා දෙවන චතුර්ථකය කියලා. හරි? මේ තියෙන දෙවන චතුර්ථකය. හරි. දැන් එක තැනකින් කෑලි දෙකකට ගන්නවා. ඊට පස්සේ ඔයාලට කියනවා මේ පැත්තේ සෙට් එකක් ඉන්නවා. එහා පැත්තේ තව සෙට් එකක් ඉන්නවා. මේ පැත්තේ සෙට් එකේ ඔයා මෙහෙම දෙපැත්තෙන් අත තියාගෙන මැදට නිකන් ආවොත් ඔයාලට තේරෙනවනේ මෙතන මේ මැද ඉන්න එක 10 කියලා. දෙන්න මේකට කියනවා
අපි පළවෙනි චතුර්ථකය කියලා. Q1. හරි. එහෙනම් මේකට කියන්නේ පළමු චතුර්ථකය. හරි. පළමු චතුර්ථකය ඔන්න ඔච්චරයි. හරි. ඊට පස්සේ මේ පැත්තෙත් තියෙනවනේ මේ පැත්තේ සෙට් එකක් තියෙනවනේ. ඒකෙත් ඔයා දෙපැත්තෙන් අපි යනොත් ඒකේ මැද වෙන්නේ මෙන්න මේ 20 කියන එකනේ. අන්න ඌට අපි කියනවා Q3. එහෙම නැත්නම් තුන්වන චතුර්ථකය. හරි. අර මම දැන් බලන්න මේක කෑලි තුනකට සෙට් වුණා. මොකද්ද? පළවෙනි චතුර්ථකයේ, දෙවෙනි චතුර්ථකයේ සහ තුන්වෙනි චතුර්ථකයේ. දත්ත කීයක් තිබ්බහමද? දත්ත තිබ්බේ මෙතන ඔත්තේ ගාන. හරි? දත්ත ඔත්තේ ගාන. ඔත්තේ ගාන කියලා කියන්නේ දෙකෙන් බෙදලා එකක් ඉතුරු වෙන ගාන. හරි? ඒකට බලන්න මේක කෑලි කීයක කැලද? මේ බලන්නකෝ. මෙතන තියෙනවා එක කෑල්ලක්. ඔන්න මෙතන තියෙනවා තව කෑල්ලක්. මෙතන තියෙනවා තවත් කෑල්ලක්. මෙතන තියෙනවා තවත් කෑල්ලක්. එහෙනම් කෑලි ඔක්කොම තියෙනවා හතරක්. එතකොට මෙතනින් කැඩුනේ පළවෙනි හතරෙන් එක. මෙතනින් කැඩුනේ ඊගාව හතරෙන් එක. මෙතනින් කැඩුනේ ඊගාව හතරෙන් එක. මෙතනින් කැඩුනේ ඊගාව හතරෙන් එක. එතකොට මේ කැඩෙන්නේ මුළු ඒ වගේ හතරෙන් එක. මේ කැඩෙන්නේ එහෙනම් හතරෙන් එකේව දෙයක් කියන්නේ හතරෙන් දෙක. මේ Q3 කියලා එක කියන්නේ හතරෙන් 3. හරි? ඒක හොඳට තේරුම් ගන්න. මෙතනින් එන්නේ හතරෙන් එක්වෙනි කොටස. මේකෙන් කැඩෙන්නේ හතරෙන් එකනේ. මෙතනින් කැඩෙන්නේ හතරෙන් එකේව දෙකක්නේ. හතරෙන් දෙක. ඒ කියන්නේ භාගي. හතරෙන් දෙක කියන්නේ භාගය කියන එකනේ. නම් මැදින් කැඩෙන එක. එහෙනම් මේ හතරෙන් 3 කියන එක තමයි උතනින් කැඩෙන්නේ. හරි? ඒතකොට අපෙන් අහන්නේ මේකේ අන්තචතුර්ථක පරාසය. ළමයි අන්තචතුර්ථක පරාසය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකට. හරි? ඒකට අන්තචතුර්ථක පරාසය කියලා කියන්නේ Q3 කියන ඉලක්කමෙන් අඩු වුණාට පස්සේ Q1 කියන එක අන්න ඒකට එන අගය තමයි ඕක. එහෙනම් Q3 මේකේ කීයද? Q3 කියන්නේ 20යි. 20 අඩු කිරීම මේ Q1 කියන්නේ 10යි. එහෙනම් උත්තරේ 10යි. ඕක තමයි මේක ගන්න ක්‍රමය. හරිද? එතකොට ඔයාලට ඉතින් මේක මේ හෙන්න විකාරයක් තියෙනවා මෙච්චර දිගට යන්න ඕනේද මෙහෙම එකක් ගන්න. නෑ එහෙම යන්න ඕනේ නෑ. හරි? අපිට ඕනේ මේකේ දත්ත තියෙන ගාන විතරයි. දත්ත කීයක් තිබ්බද මේකේ? ඔත්තේ ගාන කීයද? 1 2 3 4 5 6 7 8 9 10 11. හරි දත්ත 11යි නම් මේකේ ළමයි දත්ත ගානට අපි n කියනවා. දත්ත ගණන කියන එකට අපි කියනවා n කියලා. අපි මේ දත්ත ගාන ඔත්තේ ගානක් නම් අපි ලේසි වැඩක් කරනවා මෙහෙම. n ධන 1 හරි අරගෙන ඉවර වෙලා දත්ත n ගානක් තිබොත් ඒකට එකක් එකතු කරලා මේක ಗುಣ කරනවා ළමයි 4න් 1කින් 4න් 1කින් ಗುಣ කරාට පස්සේ ඔයාට එනවා Q1 හරි බලන්න එහෙම එනවද කියලා දත්ත කීයද 11යි ඒකට තව එකක් එකතු කරනවා 12යි ඒක ಗುಣ කරනවා 4න් 1කින් එහෙනම් මෙතෙන්ට එනවා 12යි 12 4න් 1කින් ಗುಣ කරනවා කියන 12 ಗುಣ කිරීම 4න් 1 4න් 1කින් ගුණ කරනවා කියන 4න් බෙදනවා කියන එකනේ එහෙනම් මේ 4ට 1යි 12ට 3යි. එහෙනම් මෙතන එනවා Q3. ළමයි මෙතන එන්නේ මේ 3 කියන්නේ උත්තරේ එහෙම නෙමෙයි. මෙතන Q1 කියන එක 3 වෙනියා කියන එක තමයි මේකේ තේරුම. හරි? 3 වෙනියා. එහෙනම් දත්තවල 3 වෙනියට ඉන්න එක තමයි Q1 වෙන්නේ. එහෙනම් Q1ට උත්තරේ 1 2 3 වෙන්න 10. හරි? ඔන්න උත්තරේ ඔයා ගත්තා. හරි? පැහැදිලිනේ? හරි. එහෙනම් මේකත් එක්ක ඔයාලට ඊගාව ටික හදාගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. මොකද්ද? එහෙනම් Q2 කිව්වොත් කොහොමද දෙන්න ඕනේ? හරි. Q2 නම් එහෙනම් n ධන 1 ගුණ කිරීම 4න් 2. මේක දෙකෙන් ගුණ කරත් හරි මොකද මේක? වාගේ සුළු වෙනවනේ. එහෙනම් Q3 කියන එක ගත්තොත් එහෙම n ධන 1 ගුණ කිරීම 4න් 3. ඕකෙන් ඔය උත්තරේ එනවා. හරි. එතකොට මේක සුළු කරොත් ඔයාලට උත්තරේ අවසානට 14 ඊගාව එක සුළු කරොත් එහෙම ඔයාලට උත්තරේ 20 කියලා. හරි. ඔන්න ඔය අන්තර්චතුර්ථක පරාසය කියන කෑල්ලේ තියරිය මම මේ උගන්වන්න මම කිව්වනේ. මම මේක පාවිච්චි කරන ඔයාලට තියරි උගන්වන්න කියලා මේ ගණන්. හරි. ඔන්න ඕන කෙනෙක්ට සම්පූර්ණ පාඩ් එකම තියෙනවා.